රත්නත්‍රයට නමස්කාර වේවා. පිනත් හැම දිනාටම අනන්ත වූ තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් හැම දිනාටම පොඩි මතක් කිරීමක් කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. 2026 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රඹුක්කන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති මේ රත්නාරාම විහාරස්ථානය තුල අපේ බොහෝ ජනයාගේ හිතසුව පිණිස රත්නාරාම සද්ධම්ම වාහිනීය කියලා YouTube page එකක් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් මේ page එකෙන් බලාපොරොත්තු වන්නේ බොහෝ පින්වතුන් හට ධර්මදේශනා ඒ වගේම මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන කරන පින්කම් වගේම නොයෙකුත් විද පින්කම් ඔබට දැනුවත් කිරීමේ අරමුණින් මේ අපි මේ අන්තර්ජාල YouTube page එක අපි සූදානම් කරලා තියෙන්නේ. ඒක නිසා ඔබේ YouTube page එකේ රත්නාරාම සද්ධම්ම වාහිනීය කියන නම ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න. එතකොට මේ විහාරස්ථානයේ අපි හදලා තියෙන මේ YouTube channel එක ඔබට දැක බලා ගන්නට පුළුවන්. ඉතින් ඔබ ඒක subscribe කරලා තියාගන්න. මේ උතුම් පුදබිම කේන්ද්‍රස්ථානයේ කරගෙන බොහෝ පින්වතුන්ට හිතසුව පිණිස ධර්මදේශනා පින්කම් මාලාවන් ඒ වගේම බෝධි පූජා පින්කම් මේ ආදී වශයෙන් විශේෂයෙන්ම මේ සෑම වර්ෂයක් පාසාම අපි සිදු කරනු ලබන හස්තින් පිරිවරාගත් මේ මහා පෙරහැර අපි ඔබට නැරඹීම පිණිස අපි ඉඩ සලස්වා දෙනවා. ඉතින් ඒක නිසා ඔබට ධර්මයේ තුලින් යමක් ලබා දීම පිණිස මෙතන් සිට ඔබට අපි ධර්මදේශනා මේ YouTube page එකේ පළ කරනවා. ඉතින් ඔබ ඒවට ශ්‍රවණය යොමු කරන්නට ඔබට අවස්ථාසය හම්බ වෙනවා. ඒක නිසා ඔබ subscribe කරලා තියාගන්න මේ page එක. ජීවිතේට වැදගත් දහම් කරුණු අපේ ජීවිතේට හරි වැදගත්. ඒ නිසා අපේ ජීවිතේ ඉදිරියට යන්නට නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙන්නට අපි සමහරක් වෙලාවට කියනවනේ අපිට පුළුවන්, අපිට කයෙන්වත් අවවාද ඕනේ මෙහෙම කියලා අපිට තියෙනවා. නමුත් අපේ සංසාර ජීවිතය කියන හරි පුදුමාකාර දෙයක්. ඒ නිසා අපිට වරදින තැන් සමහරක් වෙලාවට තප්පරේ ඇති අපේ ජීවිතේ වරදින්නේ. ඒ ජීවිතය වරදිනවා කියලා කියන්නේ ධර්ම අවබෝධය නැතිකම කියන එක. ධර්ම අවබෝධයේ පිණිස යන මාවතට ධර්මදේශනා වලට සවයි යොමු කිරීම ඒ වගේම ධර්මය අනුගමනය කිරීමට පුරුදු වීම එතකොට ඒවා හරි වැදගත් වෙනවා. ඒක නිසා ඔබට මේ page එක හරහා අපිට ඔබ සමාජයට යහපත් ගුණගරුක පුරවැසියක් බිහි කිරීමේ පරමාදර්ශයයි අපේ විශේෂයෙන්ම මේ page එකේ පරමාදර්ශය. ඉතින් ඒක නිසා ඒ තුලින් ඔබට අපි ලබා දෙන දහම් පණිවිඩ අහලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබට හැකියාව ශක්තිය තිබෙනවා. ඉතින් ඒක නිසා පින්වත් හැම දිනාටම මේ මතක් කරන්නේ ඉදිරියේදී අපි ධර්ම දේශනාවන් මේ YouTube page එකේ පළ කරනවා. ඒතර ඔබ subscribe කරලා තියාගන්න. ඔබට හොඳ වැදගත් අර්ථවත් ජීවිතේ වැදගත් වෙන ධර්ම දේශනාවන් සවයි යොමු කරන්නට පුළුවන්. එසේනම් හැම දිනාටම රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපත සිත සාන්තියම උදා වේවා. කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාරික කටයුතු වෙළහෙළඳාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මැනවින් හොඳින් සාර්ථකව සිදු වේවා. අනන්ත ත්‍රිවිධ රත්නී අනන්ත ආශිර්වාදයේ ගුණ බල මහිමෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අපල උපද්‍රව
ඇස්වාගට වාහුවා භූත දෝෂ හදිහෝනියන් දෝෂ අනවින කොඩවින බන්ධන දෝසාන්ධකාරයන් දුර වෙලා යාපත සිත සාන්තිය සැලසේවා සෞභාග්‍ය සතර සමාදානින් පිරි සුබ ජීවිත හැම දිනාටම ගෙවන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට මේ දැනුවත් කිරීම කරේ ඉදිරියේ අපි සිදු කරන පින්කාන් ධර්ම දේශනා අපට ශ්‍රවණය යොමු කිරීමට අවකාශය ලබා දීම පිණිසයි. එසේනම් හැම දිනාටම තෙරුවන්ගේම සරණයි යහපත සිත සාන්තියක් ඔබට නිවනක්ම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.